දේ කට්ටිය කපන්නේ ගතරස් කේල් ගය කේල් ගහක්ද කපන්නේ මොකෙන්ද කපන්නේ පීයෙන් නෙමෙයි මැෂින් එකෙන් කේල් ගහක් කපනවද ඒක කොහෙටද කඩාන්නේ වැටෙන්නේ එතකොට මොන්ටිසෝරියට වැටෙන්නේ නැද්ද අත්තගේ වත්තටද වැටෙන්නේ එතකොට මොන්ටිසෝරියට වැටුනොත් මොකද වෙන්නේ කඩේනවා මොන්ටිසෝරිය කැඩෙනවද නෑ ඇයි ඒක පාටිස් වැඩි ඒක පොල් වලින් නෙමෙයි පාටිස් වැඩි ඒක පොළු වලින් නෙමෙයිද හදලා තියන්නේ නෑ මොනවාකින්ද හදලා තියන්නේ පාටිස් වැඩි ප්ලාස්ටික් වලින්ද ඒක නිසා ගහ කඩනකොට ප්ලාස්ටික් කැඩෙන්නේ නැහැ නේද නෑ එතකොට කොහෙට අවත්තර වැටුනොත් මොකද වෙන්නේ අත්තට වැටුනේ කිකින් අත්තක වැට කඩේරන් අත්ත වොයිස් කලේ ආවම් මේ මොකද මේ බොලේ මගේ වත්ත කොයි කරයි නේද කියන්නේ දැන් ඒතර අතර වත්තකුත් නැති වත්තර වැටුනොත් නේ අයියෝ ඒක කොසිය මොන්ටිසෝරි වටනට කමක් නැහැ නේද ප්ලාස්ටික් නේ කැඩෙන්නේ නැහැ නේ එහෙනම් අපි මේ මාමලාට කියමුද මොන්ටිසෝරි පැත්තට කපන්න කියලා ඒතර මොන්ටිසෝරි කැඩෙන්නේ නැහැ නේ ඇතුලේ කවුරුත් ඉන්නවද ළමයි ඉන්නව ළමයි නම් පේන්නම නෑ පේන්නම නැද්ද ළමයි එහෙනම් දාමු කියමුද ඒක ප්ලාස්ටික් නේ කැඩෙන්නෙත් නැහැ නේ ඒ උනට වත්තරේ වැටුනොත් පොළව කැඩෙනවනේ නේද ගහ වැටුනොත් මේ ඒ කෙහෙල් ගහේ කෙහෙල් කන්නේ නැද්ද ඒක මේ අපේ කියම්මලාගේ කෙහෙල් ගය අපි එක ඉන්නේ කඩේ ගාව නේ ඒක හැබැයි කාඩුත් කඩ ලොකු කෙහෙල් ගයක් කඩා කියනවා ඒක කාඩුත් කඩන්න නැත්නම් නෑ නේද අපි එන වත්තර කඩන්න නැතුව මේ මොන්ටිසෝරියට කඩන්න කියමු නේද ගහ මොන්ටිසෝරිය කැඩුනොත් කඩ පොල් වලින් නෙමෙයි පොල් වලින් අදාටි පොත් තමයි මොන්ටිසෝරි කඩන්නේ නැත්තම් දැන් මේක මොනවාගෙන්ද හදලා තියෙන්නේ ඒක පාටික් වලින් පාටික් වලින් හදලා තියෙන්නේ එහෙනම් කැඩෙන්නේ නෑ එච්චරයි